යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේ එකතු වෙලා ඉන්නේ. මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අතුවාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අතුවාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනුවත් කරන්න. ඉතින් යාළුවනේ ඔයා මගේ වීඩියෝස් බලුවත් තාම සබ්ස්ක්‍රයිබ් කරලා තාම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදාගෙන නැත්නම් අද තමයි දවස් සබස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාගේ වටිනා කියන ලයික් එකනොත් මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ අද 2026 4 වෙනි මාසේ 9 වෙනිදා. ඉතින් ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලුවත් ඒක කිසිම ප්‍රශ්නයක් නැව පල්ලෙන් කමෙන්ට් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. මේ මොහොතේ පවතින මිල දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඔයාලගේ රටවල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි සුපුරුදු පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදිහට සඳහන් වෙන්නේ 311.76ක් විදිහට. ඒ වගේම විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 319.29ක් විදිහට. ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් අද සඳහන් වෙන්නේ 315.30ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් අද ඩුබායි දිරාමයක් Google රේට් එක සඳහන් වෙන්නේ 85.94ක් විදිහට. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි දිරාමයක් සඳහන් වෙන්නේ 85.30ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද බහරේන් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 833.35ක් විදිහට. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් අද සඳහන් වෙන්නේ 832.25ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද ජෝර්දාන් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 445.77ක් විදිහට. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ අද ජෝර්දාන් දිනාර එකක් සඳහන් වෙන්නේ 444.35ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද සෞදි රියාල් එකක් 83.32ක් විදිහට Google රේට් එක සඳහන් වෙනවා. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාල් එක සඳහන් වෙන්නේ 83.94ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් 812.35ක් විදිහට ඕමාන් රියාල් එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 819.26ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මිත්‍රෝර්ණි අද කටාර් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 86.59ක් විදිහට. ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාල් එක සඳහන් වෙන්නේ 86.15ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අල් සඩිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් දිනාර එකක් සඳහන් වෙන්නේ 1010.12ක් විදිහට. ඒ වගේම UAE අල් මුල්ලාල් නදා BC වල 991ත් 1012ත් අතර වගේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ ෆෙඩිම් එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒ වගේම අද කුවේට් දිනාර එකක් Wise ඇප්ලිකේෂන් එක හරහා ට්‍රාන්සැක්ෂන් එක කරන්න බලාපොරොත්තු වෙනවා. යාළුවා 1028.55ක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක තමයි වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන්නේ අද කුවේට් ඉඳලා වාගේ සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අද යුරෝ එකක් සඳහන් වෙන්නේ 368.48ක් විදිහට. ඒ වගේම සිංගප්පූ ඩොලරයක් අද සඳහන් වෙන්නේ 247.32ක් විදිහට. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලරයක් අද සඳහන් වෙන්නේ 242.29ක් විදිහට. ඒ වගේම මැලේසියානු රින්ගිට් එකක් අද සඳහන් වෙන්නේ 78.15ක් විදිහට. ඒ වගේම ඊශ්‍රායල් ෂේකල් එකක් 100.10ක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සයිප්‍රස් යුරෝ එකක් සඳහන් වෙන්නේ 368.48ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අතුවාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනුවත් කළේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. හැමදාමත් කියනවා වගේ ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ආගාව තියෙන හැමදාම hina වෙලා සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ආයෙ හම්බෙමු හෙට.